මෙතෙක් නෑසූ බණක් අසමු. රන්සිලු කාලීන මధుර ධර්මදේශනා අංක 28 තණ්හාව. දේශකයාණෝ පූජ්‍යපාද බැන්දියමුල්ලේ විපස්සී තිස්ස නාහිමිපාණන් වහන්සේ. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තංස නත්ති සෝකෝ කුතෝ භයං ති. සාදු සාදු සාදු. පින්නතුනි, අද මේ ධර්මදේශනා පටියෙන් මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මිනිසා තුළ ඇතිවෙන තෘෂ්ණාව නිසා, ආශාව නිසා මේ සංසාරයේ නැමැති මහා භියංකර වූ ආත්ම කරා දිවෙන මේ ස්කන්ධ ලැබීම මෙන්ම කාම ලෝකේ වූ 11 ගින්නකින් දැවෙන ඒ වාගේම සංසාරගත මහා දුර්විපාක ලබන තැනට මිනිසා පත්වීම පිළිබඳ බුද්ධ දේශනාවෙන් පෙන්눔 කරන තෘෂ්ණාවගේ තියෙන ආදීනව පිළිබඳ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. ලෞතර බුදු ප්‍රජානන් වහන්සේ නමක් ඒ තැනට පත්වන්නට පෙරුම්දම් පුරන. පිනතුන් දන්නවා පෙරුම්දම් පුරනවා කියනකොට දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමිතා පුරනවා පින්නතුනි තුන් ආකාරයකට. එක පාරමිතාවක් තුන් ආකාරයකින් පුරනවා. අපි හිතමු දාන පාරමිතාව. දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා. ඒ වාගේ බලන්න එකින් එකට ගන්න සීල පාරමිතා, සීල උපපාරමිතා, සීල පරමත්ත පාරමිතා. නෙක්ඛම්ම පාරමිතා, නෙක්ඛම්ම උපපාරමිතා, නෙක්ඛම්ම පරමත්ත පාරමිතා. ඔය වාගේ මේ 10 මේ පාරමිතා 10 එකක් තුන ගානේ සම්පූර්ණ වන විට උන්වහන්සේ කල්ප ලක්ෂයක් මේ පෙරුම්දම් පුරන සමතෙන්සත් පාරමී ධර්ම පූර්ණේ කරන්නේ කුමකටද කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් මේ සත්‍යය තුළ පවත්නා වූ තෘෂ්ණාගත ආශාවන් පිළිබඳ. මේ තෘෂ්ණාවට පින්නතුනි වචන රාශියක් තියෙනවා. ආදරය, කෑදරය, ප්‍රේමය, දයාව, ඕනෑකම, ඇල්ම, ගිජුකම, මේ ඔක්කොම එකම වචනේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තමයි පින්නතුනි මේ සංසාරයේ සත්‍යය ඇද බැඳගෙන තිබෙන්නේ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ බුද්ධ රාජ්‍ය පදවියට පත්වෙච්ච ගමන් පින්නතුන් අහලා තියෙනව නේද? ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා. මේ පින්නතුන් අහලා තියෙනවද? ඒ ප්‍රීති වාක්‍යයේදී කියනවා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. ගහකාරකං ගවේසන්තු දුක්ඛා ಜಾති පුනප්පුන. ගහකාරක දිට්ඨෝසි පුනගේහන් නකාහති සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. දැන් එතෙන්දි කිව්වේ මොකද්ද? තණ්හානං කය මජ්ජගාති. එතකොට සංසාරය සම්පූර්ණම සංසාරයේ මේ ආත්ම එවැගේම ආත්ම නැමැති ස්කන්ධ නැමැති මේ ගෙවල් සම්පූර්ණම හදපු වඩුවා කවරෙක්ද කියලා බැලුවොත් තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ ආසාව. මෙන්න මේ තෘෂ්ණාව නැති කර ගන්නට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉදිරිපත් කරලා තිබෙන්නේ. උන්වහන්සේ තෘෂ්ණාව නැති කිරීමේ මූලික පරමාර්ථ මුල් කාලයේදී බෝසත් යුගයේටම දැන් බලන්න පින්නතුන් අහලා තියෙනවද? උන්වහන්සේගේ ශාරීරික ලේ දන් දීලා තියනවලු මහා සාගරයේ තියෙන වතුර ප්‍රමාණයට. මහා සාගරයේ වතුර ප්‍රමාණයට ලේ දන් දීලා තියෙනවා. එතකොට අහසේ තරු පරයා ඇස් දන් දුන්සේක. ඒ කියන්නේ
අහසේ තිබෙන තරුත් මදිලු උන්වහන්සේ සංසාරයේ ඇස් දන් දීපු ගාන බලන්න. ඔය වාගේ දවසක් එක හාමුදුරුවෝ නමක් ගල් පර්වතයක් මුදුනට වෙලා මහා සාගරයේ දෙස බලාගෙන උන්වහන්සේගේ අම්මා මැරුණා කියලා අඬා අඬා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ඉඳලා මේ ස්වාමින් වහන්සේගේ ඇඬීම අම්මා වෙනුවෙන් අඬන ඇඬිල්ල බුදුහාමුදුරුවෝ බලන් ඉඳලා උන්වහන්සේ අදිස්ථානයක් කළා මගේ රූපය මේ භික්ෂුන් වහන්සේගේ ඉදිරියේ මැවෙන්න ඕන කියලා. දැන් අර හාමුදුරුවෝ තනියම මූද දිහා බලාගෙන මගේ අම්මා මැරුණා මට අම්මා ඉන්නදී කොච්චර ආදරෙන් හිටියද මේ රත්තරන් අම්මා මට කවදා දකින්න ලැබෙයිදෝ කියලා පින්නතුනේ ප්‍රත්‍යඥ වුණත් අපේ හාමුදුරුවෝ අපට වුණත් අපේ රත්තරන් අම්මා තාත්තා මැරුණාම ලොකු වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාවෙන් මේ හාමුදුරුවෝ අඬනකොට බුදුහාමුදුරුවෝ දැන් උන්වහන්සේගේ ප්‍රතිරූපය මවාලා අර හාමුදුරන්ගෙන් අහනවා මහන ඔබ මොකද උතන කරන්න කියලා. බුදුහාමුදුරුවනේ මගේ අම්මා මැරුණා. ඔව්. මේ ඔබ කල්පනා කළ යුතුයි මේ තියෙන සාගරයේ වතුර ප්‍රමාණයට ඔබේ සංසාරයේ ඔබ අම්මා වෙනුවෙන් අඬපු ඇඬිල්ල ඒ කඳුළු එකතු කළා නම් මහන ඔය මහා සාගරයේ වතුර හා සමානයි. එතකොට ඔබට පේනවද කොච්චරනම් සංසාරේ අපි ඇවිදින් තියෙනවද? අඬාපු ඇඬිලි වල කඳුළු වල ප්‍රමාණය බුදුහාරෝ පෙන්වන්නේ මහා සාගරය. එතකොට එක සත්වෙක් කොයි තරම් ප්‍රමාණයක් සංසාරේ ඇවිදින් තියෙනවද? එන්නට හේතුව කුමක්ද? පින්නතුනේ තණ්හාව, තෘෂ්ණාව, ආශාව, කෑදරකම, පෙරේතකම, ප්‍රේමය, දයාව මේ ඔක්කොම වලින් කිව්ව මේ తত্ত্বය. එතකොට ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා තණ්හාය ජායති සෝකෝ. අප ශෝකයට කැමති නෑ කවුවා. නමුත් ශෝකයේ ඉපදීමට හේතුව අපි ළඟ තියෙනවා. තණ්හාය ජායති භයං. අපට භය ඉපදෙනවා. නමුත් අපි භයට කැමති නෑ. භයට කැමති නැති වුණාට භය ඉපදෙනවා. ඇයිද? භයට හේතුව අප ළඟ තියෙනවා. හේතු කාරණේ තියෙනවා. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති ඉපදීම නිසා. තණ්හාව ඇතිවීම නිසා. කුමක්ද ඇති වෙන්නේ මුලටම? තණ්හාය ජායති සෝකෝ. එවනම් තණ්හාව ඉපදීම නිසා ඇති වෙන මූලික කටයුත්ත කුමක්ද? ශෝකය. දැන් මේ පින්නතුණුත් මම බණ දේශනා කරනවා මේ බණ පටියෙන් ඔබ බණ අහනවා. ඔබ මාව දැකලා නෑ වෙන්න පුළුවන්. නමුත් ඔබ නිතර නිතර මගේ බණ පටි අහගෙන යනකොට ඔබ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හැටියට හිතාගෙන අනේ මේ හාමුදුරන්ගෙන් අපි අනන්ත අප්‍රමාණ බණපටි ඇහුවා නේද කියලා ඔබට යම්කිසි හැඟීමක් ඇවිදින් ඉවරලා ඔබට කවදා හරි අහන්න ලැබෙනවා මේ අසවල් හාමුදුරුවෝ අපවත් වුණා කියලා. එතකොට දැන් ඔබට ඇති වෙන්නේ මොකක්ද එතෙන්දී? ශෝකය. ඇයි ශෝකේ ඉපදුනේ? ඔබ මා කෙරෙහි අර ලෙන්ගතුකම ඇතිවීම නිසා. එහෙමනම් තණ්හාය ජායති සෝකෝ. තණ්හාව ඉපදීම නිසා උනේ මොකද්ද පළවෙනි එක? ශෝකේ ඉපදිනවා. ඔය වාගේ තමයි ඔබේ ගෙදර. ඔය වාගේ තමයි ඔබේ ධනය. ඔය වාගේ තමයි ඔබේ දූ දරුවෝ. ඔය වාගේ තමයි ඔබේ දීපල වස්තු. ඔය හැම එකක්ම ගැන ඔබ ශෝක වෙන්නේ. ඇයි? ඔබ ඒ කෙරෙහි ඇතිවෙච්ච ලෙන්ගතුකම නැත්තම් ආශාව තෘෂ්ණාව නිසා. මම ඔබට තවත් ලේසි වෙන්න එකක් කියන්නම්. ඔබ සමහර විට උදේ දහවල් රාත්‍රිය කියන මේ අවස්ථාවලදී සමහර විට ඔබ ගුවන් විදුලියෙන් මරණ දැන්වීම් අහනවා. මරණ දැන්වීම් අහනකොට ඔබ ඉන්න ඔය ප්‍රදේශයේ කාගේ හරි නමක් ගමක් කියවෙච්ච ගමක්. එහෙම නැති වෙනකන් ඔබ සද්ද නැතුව අහන් ඉන්නවා අනේ එක එක දියාස්වල මිනිස්සු මැරුණා නේද කියලා. ඔබේ සිතට කිසිම ගාණක් නැතුව ඔහේ මරණ දැන්වීම් අහගෙන ඉඳලා එක පාටම කිව්වොත් ඔබේ ගම් ප්‍රදේශයේ හෝ ගමට අල්ලපු ගමේ කෙනෙක්ගේ හරි නමක් කියපු ගමන් මේක මෙන්න අහන්න අපේ අල්ලපු ගමේ කෙනෙක් මේ ආයි අහන්නකො දෙවෙනි පාර කියද්දි කියලා ඒක ගැන ලොකු ලෙන්ගතුකමකින් ඇයි මගේ ගම නැත්තම් මගේ අල්ලපු ගම කියන හැඟීමවත් එතන තියෙනවා. මගේ කියන තත්ත්වය නිසා තමයි අර මරණ දැන්වීම